මේ වගේ කාරණා හතරකදී කිසිම විදියකින්වත් ලැජ්ජ වෙන්න එපා කියලා තමයි අබ්දුල් කලාම් සර් ඔයාලට කියන්නේ. අපි බලමු එහෙනම් මොනවද ඒ කාරණා හතර කියලා. කෙනෙකුගේ හැකියාව පෙන්වුම් කරන්නේ ඔහුගේ ඇඳුම දිහා බලලා නෙවෙයි. උසස් ඇඳුමකින්වත් මිල අඩු ඇඳුමකින්වත් ඔබේ වටිනාකම මිල කරන්න කාටවත් බැහැ. උගත්කමටවත් නූගත්කමටවත් දක්ෂකමින්වත් කෙනෙකුගේ අනාගතය තීරණය කරන්න කාටවත්ම බැහැ. සමහර විට මිල අධික ඇඳුම් අධික සම්පත් තියෙන නිසා අනිත් අය අතර ඔබ කැපී පෙනෙනු ඇත. ඒත් ඔබ කවුද මොනවද කරන්න කියා අනුන් සොයා බැලු පසුයි ඔවුන් ඔබට ගෞරව කරන්න. ඔබේ මිල අධික ඇඳුම් වලින්වත් දේපලින්වත් ඔබට කිසි බැඳීමක් නැත. ඔබට යමක් කරන්න හැකියාව තියෙනවා නම් ඇඳුම් ගැන ඔබට කිසි දුකක් ඇති කරගන්න අවශ්‍ය නැත. ඔබේ ඉලක්කය සමාජය සතුටු කරන්න නෙවෙයි, තමන්ට ආරක්ෂා කරගන්න පවුලක් ඉන්නවයි කියන දේ පමණක් මතක් කර ගන්න. ලෝකයේ ඊටමත් ලස්සනම බැඳීම තමයි මිතුරන් සමග ඇති බැඳීම. යහළුවන් අතර සමහර දුප්පත් අය, ධනවත් අය, උගත් අය, නූගත් අය හැමෝම ඉන්නවා. නමුත් යාළුකම් පවත්වද්දී උස්පහත්කම් නොබැලිය යුතුය. ඔබේ යහළුවා දුප්පත් යයි කියා ඔහුව මග හරින්නට එපා. සල්ලි මිල මුදලට වඩා මනුස්සකමයි අවංකකමයි කියා සිටිය යුතුය. පොහොසත් කෙනෙකු ආශ්‍රය කරලා ඔවුන් සමග ඉදිරියට යන්න පුළුවන් කියලා හිතන කිසිම කෙනෙකුට අවංක මිතුරෙක් වෙන්න කවදාවත්ම බැහැ. හොඳ හිතක් තියෙන පුද්ගලයන් ආශ්‍රය කළොත් අපිට ගොඩක් ඔවුන් උපකාරී පුද්ගලයන් වේවි. ඔබට යම් ප්‍රශ්නයක් වුණොත් ඒක විවෘතව කියන්න නම් යාළුවෝ ටිකක් ඉන්න ඕන තමයි. නමුත් කිසිම තැනකදී උස්පහත්කම් නොබලා යහළුවන් ඇසුරු කරන්න අදිටන් කර ගන්න. මහලු දෙමාපියන් ඔබ අද යම් තැනකට ඇවිත් ඉන්නවා නම් ඒ ඔබේ දෙමාපියන් සම්පූර්ණයෙන්ම ඔබ නිසා අප කැප වී වගකීමෙන් කටයුතු කළ නිසා බව සිතට ගන්න. හැම කෙනෙක්ම හැදී වැඩි එන අවස්ථාවකයි ඔහු හොඳ පුද්ගලයෙක්ද නරක පුද්ගලයෙක්ද කියා තීරණය කළ හැක්කේ. හොඳ රස්සාවකුයි සැප ජීවිතයකුයි ඔබට ලැබිලා තියෙනවා නම් ඒ ඔබේ ආදරණීය දෙමාපියන් නිසා බව මතක් කර ගන්න. ඒ දෙමාපියන් ඔවුන්ගේ මහලු වියේදී ඔබෙන් යදින විට ඔවුන්ගේ අවශ්‍යතා සපුරා දෙන්න කොහෙත්ම අමතක නොකරන්න. ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කර දෙන්න. ඔබේ බාල වියේදී ඔබ කැමති දේවල් ඉටු කර දෙන්න ඔවුන්ගේ කාලය ශ්‍රමය කොපමණ වැය කරන්න ඇතිද කියා මෙනෙහි කරන්න. කවදාවත් දෙමාපියන් අපිට දුන් සෙනෙහසට මේ ලෝකේ කිසිම දෙයක් සමාන කරන්න බැරි බව සිතට ගන්න. ඒ කොහොම වුණත් සෙනෙහසයි කරුණාවයි නිතරම ඔවුන්ට ලබා දෙන්න. සමහර විට ඔවුන් ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ එපමණක් විය හැකියි. ඔබ මොනතරම් සතුටින් සැනසීමෙන් ජීවත් වෙනවද කියන එකයි ප්‍රධානතම. පොහොසත් වෙලා ජීවත් වෙන්න ඕනයි කියලා හීන දැකලා ඒ බලාපොරොත්තු සියල්ලම බිඳ වැටිලා ඔහේ ජීවත් වෙන නොයෙකුත් මිනිසුන් ඔබ අවට සිටිනවා. ඊටමත් ඉහළින් ජීවත් වෙන්න හීන දැක්කත් ඊටමත් සරලව ජීවත් වෙන්න ඔබට පුළුවන් වෙන්න ඕන. ඔබට ජීවත් වෙන්න නිවසක් තියනවා නම් ඔබ හරිම වාසනාවන්තයි. එවැනි වාසනාවක්වත් නැති කෝටි ගණන් මිනිසු මේ ලෝකේ ජීවත් වෙනවයි කියලා දැනගන්න. ඔබ කවදාවත් නැති දෙයක් වෙනුවෙන් දුක් නොවන්න. ඒ වෙනුවට ඔබට ඇති දෙයින් සතුට වෙන්න උත්සාහ කරන්න.